අතර මට හිතෙනවා මේ උප්පත්තියෙන් බුද්ධඝංකාරයක් වීම එක්තරා විදියකින් මිත්‍යා දෘෂ්ටියට අතවැනීමක්. වැඩියෝන්නේ ගමේ ඉන්න ආච්චි කෙනෙක්ගෙන් සෝතාපන්නය ගැන කතා කරන්න කුණුහරුප කියලා එළවන්නේ. ආච්චි රහත්. එච්චරට එයා දන්නෝ. දන්න දෙයක් නෑ බොරු කියන්නේ. ඒගොල්ලෝ හිතන් ඉන්නවා දන්නවා කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඔක්කොම හරි කියලා. ඒගොල්ලන්ට ඔක්කොම වැරදි කියලා තේරෙන්නේ මරණයෙන් පස්සේ. අර සුප්‍රසිද්ධ කතාවක් තියෙනවා. එක පන්සලක හිටිය හාමුදුරු කෙනෙක්. ඉතින් පන්සලේ මේ වගේ මිනිස්සුත් හිටියා. මේගොල්ලෝ බණ ඇහුවා ඔක්කොම කළා. අන්තිමට මේගොල්ලෝ මැරුණ කාලයක් ගිහිල්ලා මේගොල්ලෝ මිය ගියා. මිය ගිහිල්ලා මේගොල්ලෝ දවසක් ඉතින් යම රජුරන්ගේ පොලිමට ඇවිල්ලා පනිෂ්මන්ට් ඉල්ල ගන්න. අර ආච්චිලා දෙන්නත් ඉන්නවා. එතකොට එක ආච්චි කෙනෙක් අරයට ඇඟිල්ලෙන් ඇනලා කියනවා "ඒ පිටිපස්ස බලහන්" කියලා. පිටිපස්ස බලනාට අනිත් ලොකු ආන්දරත් ඇවිල්ලා කියලා. හිනා වෙන්න නෙමෙයි හිතන්න ඕන. ඒගොල්ලන්ට අපාගත වෙන්න කියලා එපා කියපු පින් කරපු ලොකු හාමුදුරුවොත් ඒගොල්ලන්ගේ පිටිපස්සේ පොලිමේ යම රජුරන්ගෙන් පනිෂ්මන්ට් ඉල්ල ගන්න ඇවිල්ලා. ලෝකේ සුප්‍රසිද්ධ පොතක් තමයි ජිනා සර්මිනාරා ලියපු The World Within ආධ්‍යාත්මීය ලෝකයේ කියන පොතේ එයා කියනවා ඒ අන්තරාභවිකයත් එක්ක කතා කරලා ඉවර වෙලා ෆාදර් කිව්වා මරුණාම මිනිස්සු ඔක්කොම ස්වර්ගයට යනවා කියලා. ඒ වුණාට අපිත් එක්ක ෆාදර්ත් එතන හිටියා. ඒ මැරිච්ච මිනිස්සු අතර පාදිලි උන්නාන්සෙත් හිටියා. ආගමේ වෙනසක් නැහැ. ප්‍රෝග්‍රෑම් එක එකයි. ප්‍රෝග්‍රෑම් එක එකයි. මේක අපි මේව විවෘතව දැන් කතා කරන්න ඕන. අපි මෙච්චර කාල මේව හංගල වහලා තිබ්බ කවදාකවත් මේක අපිට වගතුවක් ඕනේ නැහැ. දහම තේරුම් ගන්න ඕන. අපි කොයිලාකත් හිතනවා අපි දන්නවයි කියලා. සත්‍ය මේ අහන්න මිනිස්සු කැමති නැහැ. මිනිස්සු කැමති බොරු අහන්න. මිනිස්සු කැමති සුරංගනා කතා අහන්න. මෙතෙන්ට මිනිස්සු ලක්ෂ 5ක් ගෙන්නන්න පුළුවන් කවි කියලා ලස්සන ගාත කියලා මල් තියලා පූජාවක් කළා. ඒත් අපට එහෙම අවශ්‍ය නැහැ. අපට අවශ්‍යයි අර බුදුන් දේශනා කරපු ගැඹුරු කතාව තියෙන පොත මෙතෙන්ට ගෙනල්ලා මේ විද්වත් සභාවේ මේ පොත දිගාරින්න. හැබැයි ඒ පොතේ තියෙන්නේ අපේ ජීවිතේ ඇත්ත කතාව. මට තේරෙන්නේ මුකුත් ඕනේ නැහැ. කිසිම සීලයක් සමාධියක් ප්‍රඥාවක් මුකුත් ඕනේ නැහැ. තියුණු සිහියක් තිබ්බොත්. ඒ තියුණු සිහිය ඔස්සේ හොයාගෙන ගිල මේකෙන් එතර වෙනවා. ඒ සිහියෙන් ඉඳීම අපි පුරුදු කරන්න ඕන. කොතනින්ද පුරුදු කරන්න ඕන? උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. වැසිකිළියට ගියාම වැසිකිළිය තුළ ඉන්නකොට සිහියෙන් ඉන්න ඕන. බලන්න මේ දහම කොච්චර ප්‍රායෝගිකද කියලා. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අපි දැන් මේ අත අපි දික් කරගෙන ඉන්න අපි ඒ බව දන්නවා. දැන් මේ අත කොයිලාකාරී මෙහෙම නැවෙනවා. අපි එතකොට ඒ බවක් දන්නවා. සම්මින්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ අපි චීවර ආදිනකොට අපි ඒකත් දන්නවා. අපි සංඝාටිය දානකොට අපි ඒකත් දන්නවා. ඒ කියන්නේ අපේ ජීවිතය සිහියත් එක්ක බද්ධ වෙලා. ඔළුව කොණ්ඩෙත් එක්ක බද්ධ වෙලා. මූණ ඇහත් එක්ක බද්ධ වෙලා. ඒ බුදුරු දෙසන මග සිහියත් එක්ක බද්ධ වෙලා. කෙනෙකුට සිහිය තියෙන හොඳ සුපිරි සිහියක් තියෙනවා. ඒ සුපිරි සිහියක් තියෙන. ඊටාම තියුණු සිහියක් තියෙන කෙනා නිවන් අවබෝධ කරනවාමයි. ඒක දෙකක් නෑ එකයි. දැන් අපි බොරුවට මෙහෙම පොයට සිල් අරගෙන මෙහෙම වාඩි වෙලා හිටිය කියලා නිශ්චල වෙන්නේ නෑ. මේ ඇතුළ කම්මලක් වගේ වැඩ. මම කියන්නේ මේ ඉන්ද්‍රියන් ඔක්කොම අරගෙන ඇතුළ නිවල දාලා ඉන්න කියලා. මම දෙසන විමුක්තිය එච්චරයි. මේවා කොච්චර වැහුවත් වැඩක් නැහැ.